ඕකේ ළමයි ඉතින් අපි අද මේ දැන් එකතු වෙලා ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකේ 26 වෙනි දවසත් එක්ක. ඉතින් 26 වෙනි දවසේ කිව්වට ඉතින් සුපුරුදු පරිදි අපි මේ කතා කරන්නේ රෙකෝඩ් එකක්. ඉතින් රෙකෝඩ් එක වුණාට අපි මේ කතා කරන්නේ ඉතින් 26 වෙනි දවසේ වගේ තමයි. හරිද? මොකද ඒකට හේතුව තමයි දැන් අපි මේ වෙදී ඩබල් OP ගැන තමයි මේ දවස් ටිකේ කතා කරගෙන එන්නේ. ඉතින් ඩබල් OP වල අද අපි කතා කරන්නේ තවත් එක්තරා ආකාරයක කොටසක්. ඒ තමයි ඩබල් OP වල තියෙන construct the method එක ගැන. හරිද ඉතින් එතකොට දැන් ඇත්තටම කිව්වොත් එහෙම අද මේ විදිහට රෙකෝඩ් එකක් හදන්න ප්‍රධානම හේතුව තමයි සෙෂන් එක පොඩි ඒ වගේ තමයි ඔයාලට මේ වෙද්දි ඩබල් OP ගැන අයිඩියා එකක් තියෙනවනේ. ඉතින් ඒ අයිඩියාත් එක්ක ඔයාලා අද කතන්දරේ තේරුම් ගන්න ලේසි. හරිද? අනික මම පටන් ගත්තෙත් කිව්වා මේ ඩබල් OP කියන දේ පොඩ්ඩක් පැහැදිලිව සහගතයි කියලා. හැබැයි දැන් අපි දවස් 3ක් විතර ඩබල් OP විතරක් කතා කරගෙන ආවනේ. ඉතින් එතකොට මේ දේවල් එක්ක ඔයාලා ඩබල් OP කියන දේ ගැන දැන් දල අදහසක් තියෙනවා සහ ඩබල් OP තේරුම් ගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. හරිද ඉතින් එතකොට දැන් ඔයාලට ගන්න තියෙන වාගේ දැනුම පාදක කරගෙන ඉවරලා මෙතනින් එහාට මේ දේවල් ටික තේරුම් අරගෙන යන එක. හරිද ඉතින් එතකොට දැන් ඔයාලට මතකයිනේ අපි දැන් කලින් දවසේ කරේ කතන්දර මේක. හරිද දැන් මේ කතන්දරය කරලා ඉවරලා දැන් මේක රන් කරාට පස්සේ අපිට මේ වගේ අවුට්පුට් එකක් ආවා. දැන් අවුට්පුට් එකේදී ඔයාලට මතකයි අපි මේක කමෙන්ට් කරාම එහෙම නැත්නම් මේක වැඩ නොකරන තත්ත්වයටපත් කරාට පස්සේ අන්න ඒක මේ විදිහට අන්කවුන්ට් දාගෙන ඉවර වෙලා අපිට අවුට්පුට් එකක් ලබා දුන්නා. හරිද ඒ කියන්නේ අපි මේ විදිහට ෆන්ක්ෂන් එකක් කෝල් කරද්දී ඒකේ මෙන්න මේ set name කියන එක හරිද මෙන්න මේ set name කියන එක අපි හරියට මෙතනින් කෝල් කරලා තිබෙන්නේ නැත්නම් අන්න ඒ වගේ වෙලාවට අපි මෙතනින් උඩින් variable එකක් define කරලා දින්න ඉඳලා එහෙම නැත්නම් variable එකක් හදලා දින්න ඉඳලා අන්න ඒක පිටින් අපිට unknown කියලා මෙතනින් අපිට output එකක් ලබා දුන්නා. හැබැයි ඉතින් හදිසියෙ අපි මේකත් අයින් කරොත් එහෙම ඔයාලට මතකයි. ඉතින් මම මේකත් අයින් කරලා ඉවරලා දැම්මම මේක run කරලා ඉතින් එහෙම අන්න ඒ වගේ වෙලාවට මෙතනින් අපිට error එකක් ලබා දුන්නා. හරිද ඒකට හේතුව තමයි මේ self name කියන එකට අපි හරියට ආගියුමන්ට්ස් එක පාස් කරලා නැහැ. මොකද අපි උඩින් variable එකක් දැන් අයින් කරා. අන්න ඒකින්ද අන්න ඒ වගේ වෙලාවට තමයි අපිට මෙන්න මේ විදිහට error එකක් ලබා දුන්නේ. හරිද ඉතින් එතකොට දැන් ওই විදිහට errors එද්දි හරිද දැන් ඒ කියන්නේ දැන් අපි අතන දැන් පේනවනේ අපි එතන අපි variable එක define කරලා තිබ්බේ නැහැ. එහෙම නැත්නම් variable එක හදලා තිබ්බේ නැහැ. අන්න ඒ වගේ වෙද්දි අපිට මේ විදිහට error එකක් ලබා දුන්නා. ඉතින් එතකොට අපිට ඇත්තටම පුළුවන් දැන් අපි මෙතන ෆන්ක්ෂන් එකක් කෝල් කරානේ. දැන් මෙන්න මේ විදිහට ෆන්ක්ෂන් එකක්. ඉතින් මෙන්න මේ විදිහට ෆන්ක්ෂන් එකක් කෝල් කරද්දී මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළට හරිද මෙන්න මේ ෆන්ක්ෂන් එක ඇතුළට අපිට පුළුවන් unknown හරි නැත්නම් name එකක් හරි මොකක් හරි දෙයක් පාස් කරගන්න ඒක හරහා අපිට output එක ලබා ගන්න පුළුවන් පිළිවෙලටම. ඒ කියන්නේ මෙච්චර අපිට variable හද දඟලන්න දෙයක් නැහැ. ඉතින් එතකොට අපිට පුළුවන් මෙන්න මේ ෆන්ක්ෂන් එක හරහාම අපිට අවශ්‍ය කරන වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. හරිද දැන් මම මේක අයින් කරන්න චුට්ටකට. හරිද දැන් මම ඕක අයින් කරලා ඉවරලා දැන් මම මෙතනින් ගිහිල්ලා ඉවරලා මෙන්න මේක ඇතුළට මොන හරි දෙයක් දෙන්න. හරිද අපි හිතමු දැන් name එකක් විදිහට මම නිකන් සමන් කියලා දෙන්නම්කෝ. string format එකෙන් දැන් මම මේක දීලා ඉවරලා මේක run කරොත් එහෙම ඒත් අපිට error එකක් මෙන්න මේ විදිහට ලබා දෙනවා. හරිද ඉතින් ඒ විදිහට error එකක් ලබා දෙද්දී ඒ error එක ලබා දෙන්න හේතුව තමයි arguments මෙතනින් පාස් වෙන්නේ නැහැ කියන දේ. හරිද ඒ කියන්නේ අපිට දැන් මෙහිම Python function එක තිබ්බට ඒ කියන්නේ Python වල මෙන්න මේ විදිහට function එක call කරලා තිබ්බාට අපිට අන්න ඒකට අපිට හිතන විදිහට අපිට argument pass කරගෙන ඉවරලා අපිට වැඩේ කරගෙන යන්න බෑ. හරිද ඉතින් අන්න ඒකයි මෙතන මේ විදිහට අපිට error එකක් ලබා දෙන්නේ. හරිද ඉතින් ඔතකොට ඔයාලට මතකයිද අර අපි self ගැන කතා කරද්දී. ඒ කියන්නේ මෙන්න මේ self කියලා මේ කතන්දරය ගැන කතා කරද්දී අර මම ඔයාලට කියලා දුන්නා අපි ඔබ්ජෙක්ට් එකක් හදලා ඉවර වෙලා. හරිද? ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් හදලා ඉවරලා ඒ ඔබ්ජෙක්ට් එකට කෝල් කරද්දී ඒ ඔබ්ජෙක්ට් එකේ පළවෙනි පැරාමීටර් එක විදිහට තමයි මේ self කියන දේ පාස් වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ පළවෙනි පැරාමීටර් එක විදිහට මේ self කියන දේ පාස් වෙනවා. ඉතින් එතකොට අර positional arguments අනුව පළවෙනිට අපි දාන්න ඕනේ self. ඉතින් ඒකයි අපි දැනටත් අපි මෙන්න මේ class එක ඇතුළතදී functions define කරද්දී මෙන්න මේ විදිහට self කියලා දැන්. ඒක මතකයිනේ. ඒ කියන්නේ Python විසින්ම defaultම එහෙම නැත්නම් ඔටෝමැටිකලිම මේ දේවල් අපිට ඩිෆයින් කරලා දුන්නා. අන්න ඒ වගේම තමයි. දැන් මෙතන අපි මෙතන මේ විදිහට අපේ ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තිබ්බාට අපිට මේ උඩ කොහෙවත් අපිට ෆන්ක්ෂන් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැනේ. අපිට උඩ කොහෙවත් ෆන්ක්ෂන් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙතන අපි ෆන්ක්ෂන් එක කෝල් කරන්න නම් කොහේ හරි ෆන්ක්ෂන් එකක් තියෙන්න ඕන. හරිද? ඉතින් එතකොට මේ ෆන්ක්ෂන් එක මොකද කරන්නේ? Python විසින්ම ඩිෆෝල්ට්ම අපිට හදලා දෙනවා මෙන්න කෝල් කරගන්න කියලා. හරිද තේරෙනවද? ඒ කියන්නේ අර ඒ කියන්නේ දැන් මෙන්න මේ human එක අපි මේ call කරලා තියෙන function එක Python interface විසින්ම අපිට ඒ function එක අපේ program එක අතර add කරලා දෙනවා. ඉතින් අපි දැන් කරන්න යන්නේ දැන් අපිට Python වල ඒ තියෙන function එක පේන්නේ නැති හින්දා අපි අන්නේ function එක ඉස්සලාම එළියට ගන්න ඕන. හරිද? ඒ කියන්නේ අපිට පේන මට්ටමට හදා ගන්න ඕන.
මොකද අපිට එහෙම පේන මට්ටමට හදාගත්තා කියන්නේ අපිට පුළුවන් එතනින් එහාට ඒ ෆන්ක්ෂන් එක ඇතුළට එහෙම නැත්නම් මේ human කියන ඒ ෆන්ක්ෂන් එක ඇතුළට ඕනි වෙනසක් කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඒක හරහා අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඕනිම දෙයක් සිද්ධ කරගන්න. හරිද? ඉතින් ඒ කතන්දරය ගැන කතා කරොත් එහෙම ඉතින් අපිට ඒ විදිහට අර දැන් Python විසින්ම ඩිෆෝල්ට් හදන පැරාමීටර් එක. එහෙම නැත්නම් sorry මේ Python විසින්ම ඩිෆෝල්ට් හදන ෆන්ක්ෂන් එක මෙතනින් අපි ඩිෆයින් කරගන්න යන්නේ. හරිද? ඉතින් ඒකට අපිට පුළුවන් def කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා මතක තියාගන්න ඕනේ මේක හරියට දෙන්න ඕන. හරිද? ඒක තමයි මේ විදිහට අන්ඩර්ස්කෝර් දෙකක් දෙන්න ඕනි. හරිද? අන්ඩර්ස්කෝර් දෙකක් දීලා ඉවර වෙලා init කියලා ඔයාලා දෙන්න ඕන. ඊට පස්සේ ආයෙත් දාලා අන්ඩර්ස්කෝර් දෙකක් දෙන්න ඕනි. හරිද? මේක දීලා ඉවරලා මම වරහන් දෙකක් දාලා ඉවරලා ආයෙ මම self කියලා දෙන්න. self කියලා දීලා මම colon එකක් දෙනවා. හරිද? මතකයිනේ කොහොමද දෙන්න ඕනේ? def කියලා දුන්නා. ඊට පස්සේ අන්ඩර්ස්කෝර් දෙකක් දුන්නා. init කියලා දුන්නා. ආයෙත් අන්ඩර්ස්කෝර් දෙකක් දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මම self කියලා අපේ පැරාමීටර් එක පාස් කරගෙන ඉවරලා දැන් මම කරන්න යනවා මට ඕනේ දෙයක්. එක්සැම්පල් එකකට මම නිකන් දෙන්න. මෙතනින් දෙන්න hi කිය. හරිද? මම දැනට මෙතනින් hi කියලා දීලා ඉවර වෙලා මම මෙතන උඩින් දැනට පොඩ්ඩක් අර අපි කලින් තිබ්බ name එක පොඩ්ඩක් unknown කියලාම ආයෙ චුට්ටක් දාගමු. හරිද? ඔන්න ඔය විදිහට මම නිකන් දැන් සරලව දාගන්නම්. හරිද? දාගෙන ඉවර වෙලා අපිට මේක මෙහෙම දාන්න බෑ. string format එකෙන් දෙන්න ඕනි. sorry. මේ මම මෙතනින් hi කියලා දෙන්න. හරි. දීලා ඉවරලා දැන් මේක මම චුට්ටක් run කරගන්න. හරිද? run කරපු ගමන් අපිට error එකක් එනවා. හරි. දැන් මෙතනින් මේක පාස් කරලා තියන්න බෑ. ඒකත් අපි අයින් කරන්න ඕන. හරිද? අයින් කරලා ඉවරලා දැන් මම ආයෙ මේක පොඩක් clean එකක් දාලා ඉවරලා දැන් මම මේක ආයෙ run කරගන්න. ආයෙ run කරාම ඔයාලට පේනවා මේ hi කියලා මෙතනින් අපිට print වෙනවා. දැන් මම මේ ටිකත් ඔයාලට comment කරන්න පුළුවන්. හරිද? හැබැයි අවුලක් නැහැ. දැන් මේ hi කියලා print වෙනවා කියන්නේ අපිට මෙන්න මේක හරහා එහෙම නැත්නම් මෙන්න මේ print එකෙන් අපිට output එකක් දෙනවා කියලා අපිට ඒක හරහා තේරුම් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් මෙතනත් අපි ඒක call කරලා තියෙන ඉඳලා අපි මෙතනිනුත් hi කියලා ආවා. මෙතනත් අපි call කරලා තියෙන ඉඳලා ඒකනුත් අපිට hi කියලා. ඉතින් එතකොට ඒක අතර මැදනේ මේ කතන්දර ටික තියෙන්නේ. ඉතින් අන්න ඒකින්ද අපිට ඒ ටිකත් මේ විදිහට ලබා දුන්නා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට දැන් ඔන්න ඔය විදිහට ලස්සනට output එක ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට දැන් අපි මෙතනින් කරේ අර අපි මෙතන මේ තියෙන human කියලා මේ හදාගත්ත. හරිද? දැන් මෙන්න මේ human කියලා මේ හදාගත්ත නැත්තම් මේ human කියලා මේ call වෙච්ච function එක අර by default එහෙම නැත්නම් අර Python විසින්ම automatically ඒ run කරපු එහෙම නැත්නම් ඒ හදපු function එක අපි ආයෙ redefine කරගත්ත එක තමයි අපි මෙතනදී සිද්ධ කරගත්තේ. හරිද? ඉතින් අපි ඒක කරගෙන ඉවරලා තමයි අපි මේ විදිහට මේ දේ run කරගත්තේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපි මේක කරගන්න එකට කියනවා අපි construct එක කියලා. හරි? අපි මෙන්න මේ විදිහට අපි වැඩේ කරගන්න එකට අපි කියනවා නම construct එක කියලා. හරිද? ඉතින් මේ construct එක සාමාන්‍ය ඉතින් හැම programming language එකකම වගේ පාවිච්චි වෙන දෙයක්. මොකද දැන් හිතන්නකෝ දැන් Python විසින්ම ඒ හදපු දේ අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න අපි මේ construct එක පාවිච්චි කරන්නේ. හරිද? ඒ වගේම තමයි Java පාවිච්චි කරත් ඔයා C++ පාවිච්චි කරත් ඔය හැම තැනකදී ඒ programming විසින්ම ඔයාට වැඩ ලේසි කරලා දෙන්න එක එක දේවල් ඒගොල්ලෝ විසින්ම නිර්මාණය කරගන්න. හරිද? එතකොට අපි ඒ දේවල් ටික ආයෙ මේ rewrite කරගන්න එකට අපි කියනවා. එහෙම නැත්නම් redefine කරගන්න එකට කියනවා අපි construct එක කියලා. හරිද? මේකට දැන් තව නමක් කියනවා අපි override කරනවා කියලාත්. මොකද මේක අපි rewrite කරගන්නවා. ඒකට අපි කියනවා override කරගන්නවා කියලාත්. හරිද? ඉතින් ඊට පස්සේ දැන් අපි දැන් මේක මේ විදිහට redefine කරගත්තනේ. දැන් අපි redefine මේ විදිහට කරගත්ත හින්දා අපිට පුළුවන් දැන් මේක ඇතුලේ අපිට කැමති වෙනසක් මේකට සිද්ධ කරගන්න. හරිද? ඉතින් example එකකට මම දැන් මෙන්න මෙතන unknown කියන එක අයින් කරලා දාලා ඉවරලා මම දැන් කරගන්නවා මම මෙන්න මේ print කැලලත් අයින් කරලා මෙතනින් දෙනවා tel.name කියලා දීලා ඉවරලා මම සමානයි ඊට පස්සේ string format එකෙන් unknown කියලා මම මෙතනට දෙනවා. හරිද? හරිද? මම මෙන්න මේ විදිහට මෙතනින් ලබා දෙනවා. ඉතින් එහෙම දීලා ඉවර වෙලා දැන් මම මේක චුට්ටක් run කරන්නම්කෝ. දැන් run කරොත් එimhe ඔයාලට පේනවා මේ hello my name is unknown කියලා. මොකද අපි මෙතනදී ඒක අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතනින් මම ඒක කමෙන්ට් කරලා ඉවරලා මම මේක වැඩ නොකරන තත්ත්වයටපත් කරලා තියෙනවා. ඉතින් අන්න එතකොට මේ වගේ තත්ත්වයකදී මෙතන මේ self name කියන එකට unknown කියලා මෙයා දාගන්නවා. ඒකින්ද අපිට ඒ විදියට output එක මෙයා ලේසියෙන්ම ලබා දෙනවා. හරිද? ඉතින් එතකොට ඔයාලට තේරෙනවානේ. එතකොට ඔයාලට තේරෙනවා දැන් අපිට අර හදපු එහෙම නැත්නම් අපි මේ හදාගත්ත constructor value එක හරහා අපිට පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන output ලබා ගන්න. මොකද අපි අපේ program එක run වෙද්දිම default මෙන්න මේ විදිහට unknown කියලා value එකක් මෙතනට add කරලා තියෙන හින්දා.
හරිද ඒ වගේම තමයි අපිට unknown කියලා මම මෙතන දාන්න ඕනේ නැහැ අපිට ඕන නම් මේක එළියට ගන්නත් පුළුවන් මම මෙතන name කියලා දාලා ඉවර වෙලා මම මේ self කියන එකටත් එහා පැත්තේ name කියලා දාලා ඉවර වෙලා හරිද ඊට පස්සේ මම මේ human කියලා මෙන්න මේ තියෙන කතන්දරය අස්ස හරිද මම මේක අස්සට මම දැන් නම් ටික දෙන්නම්කෝ මම දෙනවා මෙතන සමන් කියලා ඊට පස්සේ මම මෙතන එනොත් දෙන්නම් මම නමක් දෙමු දැන් අපි සමන්නේ දීලා තියෙන්නේ හරි මම මේකත් අයින් කරගන්න මොකද ආයෙ මට set name ඕනෙත් නැහැ මොකද මම දැන් හදලා තියෙනවා ඉතින් මම මේකට දෙන්නම් අපි සුමනේ කියලා උඩට නෑ අපි දෙමුකෝ වෙන නම මලි හරිද නැත්නම් හැමදාම S එකෙන් පටන් ගන්න ඒවා දෙන්න අපි ඊට පස්සේ මම දෙන්න මල් ෂා කියලා හරිද ඔන්න ඔය දෙන්න ඊට පස්සේ මම මේක මෙහෙම තියලා ඉවරලා ඊට පස්සේ මෙතන හායි ඊට පස්සේ මේක හෙල්ප් හරිද අවුලක් නෑ ඔන්න ඔය විදිහට අපි තියාගමු ඊට පස්සේ මම මේක සේව් කරලා ඉවරලා දැන් මම රන් කරගන්නවා දැන් ඔයාලට පේනවා මේ ලස්සනට අපිට අවුට්පුට් එක ලබා දෙනවා හරිද ඉතින් මම ඔයාලට මතක් කරන්නේ කලින් මේ ක්ලාස් එකක් කියන්නේ බ්ලූප්‍රින්ට් එකක්. ඒ කියන්නේ හරියටම අපිට අර නිකන් අච්චුවක් වගේ මේ ක්ලාස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතේ හැටියට අපිට ඕනි දෙයකට මෙන්න මේ විදිහට ක්ලාස් එක කරක අපිට ඕනි දෙයක් අපිට මේක හරහා සිද්ධ කරගන්න පුළුවන්. හරි. දැන් ඔයාලට තේරුණානේ මෙන්න මේ විදිහට අපිට කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එක. නැත්නම් මේ කන්ස්ට්‍රක්ටර් එකක් පාවිච්චි කරලා ඉවර වෙලා අර මේක ඇතුළේ තිබ්බ හරිද? එහෙම නැත්නම් දැන් මෙතන අර human කියලා කෝල් වුණා. ඒක අපිට පෙන්වුවේ නැහැ. ඉතින් ඒකින්ද අපි මොකද්ද කරගත්තේ? human කියලා ඒ පෙන්නපු නැති ඒ ෆන්ක්ෂන් එහෙම නැත්නම් මෙතන මේ කෝල් වෙච්ච ෆන්ක්ෂන් එක අපි මෙතනින් ආයෙ රීඩිෆයින් කරගත්තා. එහෙම නැත්නම් ඕවර්රයිඩ් කරගත්තා. හරිද? ඉතින් ඊට පස්සේ මොකද කරේ? අපි ඒක හරහා එහෙම නැත්නම් ඒ ඕවර්රයිඩ් වෙච්ච කතන්දරය හරහා අපිට අවශ්‍ය කරන අවුට්පුට් එක ලබා ගන්න. හැබැයි හදිස්සිය හරි හිතන්නකෝ දැන් මෙතනත් ඔහොම මොකක් හරි දෙයකින් මොකක්වත් අවුට්පුට් එකක් තිබෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ වෙලාවක මේක රන් කරොත් එහෙම ආයෙ අපිට එරර් එකක් එනවා. හරිද? අපිට ඒ වගේ එරර් එකක් එනවා. අන්න ඒකින්ද අපිට මෙතනින් පුළුවන් තව ඩිෆෝල්ට් වැලියු එකක් හොකටත් මෙතනට ඇඩ් කරලා තියාගන්න. හරිද? හරිද අපිට ඩිෆෝල්ට් වැලියු එකක් මෙන්න මේ විදිහට කෝකටත් කියලා අපිට ඇඩ් කරලා තියාගන්න පුළුවන්. අපි එහෙම රන් කරොත් එහෙම දැන් ඔයාලට පේනවා අන්න එතකොටත් ඔයාලට එරර් එක ෆික්ස් කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ හදිසියෙම හරි ප්‍රෝග්‍රෑම් එක ලියද්දී මෙතනට ඔයාලට මොකක් හරි දෙයක් මත ඔයාලට මොකක්වත් පැරාමීටර් පාස් කරගන්න බැරි වුණොත් අන්න එතකොට ඔයාලට මේ විදිහට ඩිෆෝල්ට් මා පැරාමීටර් පාස් කරලා තියෙන හින්දා ඒක හරහා ඔයාලට එහෙම නැත්නම් ඩිෆෝල්ට් වැලියු එකක් පාස් කරලා තියෙන හින්දා ඒක හරහා ඔයාලට මෙන්න මේ විදිහට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්. හරිද? දැන් තේරෙනවනේ මේවා හරි ලේසි. හරිද? ඒ කියන්නේ ඔයාලා හරි විදියට මේක තේරුම් ගත්තට පස්සේ ඔයාලට මේ වැඩේ කරන එක ලේසි. ඉතින් මේකේ මහ ලොකු දෙයක් නැහැනේ. මෙතන කරගත්ත දේ ඔයාලට ආයෙම සරලව කිව්වොත් එහෙම අර ඔයාලට මතකයිනේ self කියන කතන්දරේ. self කියන්නේ මොකද්ද? අපි ඔබ්ජෙක්ට් එකක් කෝල් කරද්දී ඒකේ අර පළවෙනිටම හැදෙන පැරාමීටර් එක. හරිද? ඉතින් ඒක අපිට අර පොසිෂනල් ආගියුමන්ට්ස් වල බලපාන හින්දා අපි ඒක මුලින්ම දාගෙන ඉවරලා ඊට පස්සේ අපිට අවශ්‍ය කරන අනිත් කතන්දර ටික මේ විදිහට දාලා ඉවර වෙලා අපි අපේ වැඩ ටික කරගෙන ගියා. හරිද? ඉතින් අන්න ඒ වගේම තමයි මෙතන මේ human කියලා අපි මෙතනින් ෆන්ක්ෂන් එකක් නේ කෝල් කරන්නේ. මෙතන එන්නත් තමයි ෆන්ක්ෂන් එකක් කෝල් කරන්නේ. හරිද? ඔන්න ඔය ෆන්ක්ෂන් එක අපිට පෙන්වන්නේ නැහැනේ. හරිද? ඒ අපේ ෆන්ක්ෂන් එක මෙතනින් පෙන්වන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි Python ඉන්ටර්ප්‍රිටර් එක විසින් අපේ ප්‍රෝග්‍රෑම් එක ලේසි කරන්න සහ අපිට වැඩ පහසු කරගන්න එයාම ඩිෆෝල්ට් ඒ කියන්නේ එයා by default මේ ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා තියෙනවා. ඉතින් ඒ ෆන්ක්ෂන් ඒ Python විසින්ම ඒ ඩිෆයින් කරලා තිබ්බ ඒ ෆන්ක්ෂන් එක අපි ලබා ගන්න එක තමයි මෙතනදී කරේ. ඉතින් අපි මේකට කියනවා construct එක කියලා. හරිද? ඕක කරනවා ගොඩාක් programming languages වල. ඉතින් අපි මේකට මේ විදිහට අපි define කරගත්ත එකට අපි කියනවා ඊට පස්සේ rewrite කරගත්ත කියලා. හරිද? ඒක නැත්නම් override කරගත්ත කියලාත් අපි කියනවා. හරිද? නැත්නම් redefine කරගත්ත කියලාත් අපිට කියන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට දැන් ඔය විදිහට අපි දාගත්තාට පස්සේ අපි මොකද්ද කරේ? දැන් මෙතන අපිට normal function එකක් අපිට තියෙන්නේ. දැන් ඔයාලට මතක තියාගන්න මේ init කියන එක හරියට මේ විදිහට underscore දීලා තියන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට තේරෙනවා දැන් අපි මේ විදිහට දුන්නාට පස්සේ දැන් මේ init කියලා තියෙන්නේ අපේ human කියන අපි හදාගත්තේ function එකම තමයි කියලා. හරිද? එහෙම නැත්නම් Python interpreter එක විසින් අපිට හදලා දුන්න function එකම තමයි කියලා. හරිද? ඊට පස්සේ අපි මොකද කරේ? අපි දැන් මේ function එකක් තියෙන හින්දා අපි දැන් වෙන function වැඩ කරනවා ආසෙම අපිට අවශ්‍ය කරන function එකට. එහෙම නැත්නම් අපි ඒ අවශ්‍ය කරපු වෙනස්කම් ටික කරලා ඉවරලා අපිට අවශ්‍ය විදිහට අපි මේ දේවල් ටික කස්ටමයිස් කරගෙන ඉස්සරහට ගියා. හරිද? ඒකට ඔයාලට දැක්කනේ අපි මේ විදිහට අපි ලස්සන අවුට්පුට් එක ගත්තා. මෙන්න මේ විදිහට සරල ක්‍රම උපාංග මාර්ගයෙන්. හරිද? දැන් හරිනේ. දැන් ඔයාලට ඔන්න දැන් වැඩ ටික හරි. හරි එනදී තේරෙන්නේ නැති ඔයාලා කන්ස්ට්‍රක්ටර් මෙතඩ් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් එතකොට මේක තේරුම් නැත්නම් ආය රෙකෝඩ් එක බලන්න. සරල කතන්දරයක් තියෙන්නේ. මේ කතන්දරේ තේරුම් ගන්න. ඉතින් අපි ඊළඟ දවසේ කතා කරමු තව කොටසක් ගැන. එතනදී අපි කතා කරන දැන් මෙතන අපි මේ එක ක්ලාස් එකක් ඩිෆයින් කරලානේ මේ විදිහට වැඩ ටික කරේ. එතකොට දැන් ක්ලාස් ගත්තම දැන් ක්ලාස් එක කියන්නේ දැන් මම දැන් ඔයාලට කියන ඔබ්ජෙක්ට් එකක් කියලා. දැන් එතකොට ඒ ඔබ්ජෙක්ට් වලට පාදක වෙච්ච සමාන ගති ලක්ෂණ තියෙන්න පුළුවන් නේ. ඒක අපි නිකන් සරල උදාහරණයක් ගමුද. human කෙනෙක් නෑ human කෙනෙක්ට නමක් තියෙනවා. හරිද? ඒ වගේ human ට කතා කරන්න ඕන. මතකයිනේ. එතකොට දැන් ඔය වගේම
අපි හිතමුකෝ දැන් හියුමන් කෙනෙක් අපි ගත්තට පස්සේ හියුමන් වගේම අපි හිතමු අපි නිකන් හිතමු මොකක් හරි සතෙක් කියලා. හරි සතෙක් කියලා හිතනකො දැන් අපි හිතමුකෝ බල්ලෙක් හරි. ඒතකොට දැන් බල්ලටත් නමක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි උට දැන් මිනිසෙක්ට කතා කරන්න පුළුවන් වචන උට බුරන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට ඒ වගේම තමයි බල්ලෙක් ගත්තොත් එහෙම බල්ලා මිනිස්සයාට දෙන්නටම ඇවිදින්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ අපිට අර පොදු ගති ලක්ෂණ ගන්න පුළුවන්නේ. ක්ලාසස් වල අන්න ඒ විදිහට අපි පොදු ගති ලක්ෂණ අරගෙන ඉවර වෙලා ඒවා මාගෙන් අපි කොහොමද මේ ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් වල වැඩ කරන්නේ කියන කතන්දරය ගැන තමයි අපි ඊළඟ දවසේ කතා කරන්නේ. ඉතින් එතකොට අපි ඊළඟ දවසේ හම්බෙන්නේ 11 වෙනිදා නෙමෙයි සෝරි. 11 වෙනිදා හම්බෙනවා. ඊට පස්සේ අපි 14 වෙනිදා හම්බෙනවා. ඒ දවස් දෙක ඇතුළත අපි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් ගැන කතා කරලා ඉවර කරනවා. ඊට පස්සේ අපි ආයෙ 21 වෙනිදා ඉඳලා error handling ගැන කතා කරලා අපේ වැඩ ටික ස්ටාර්ට් අපි කරගෙන යනවා. හරිද? එහෙනම් ඉතින් මෙතනින් අද කතන්දරේ මම අවසන් කරනවා. ඉතින් අපි ඔය විදිහට වැඩ ටික කරගෙන යන්න. ඔයාලගේ මොරාල් එක තියාගන්න. එපා වෙනවා ඇති. මේවා දේවල් වල මහා ලොකු දේවල් නැති වෙද්දි සහ මේ දේවල් ඔහොම ඉගෙන ගද්දි බෝරින් වෙනවා. ඒක හැටි. හැබැයි ඉතින් ඔයාලගේ පාලනය තියාගෙන ඔයාලගේ වැඩ ටික ඉස්සර කරගෙන යන්න. ඒ ඔයාලා හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. හරිද? එහෙනම් ඉතින් මම මෙතනින් අද කතන්දරේ නැතර කරනවා. ඔයාලා හැමෝටම ජයෙන් ජය වේවා. all the best. good luck.